අපි හැමෝම කන්තලේ කිව්වම දන්නේ කන්තලේ වැව විතරයි. හැබැයි කුඩා වැව් කිහිපයකට මැදි වෙලා තියෙන ඓතිහාසික බෞද්ධ උරුමයක් ගැන ඔයාලා අහලා තියෙනවද? මහත්තයෝ ආරම්භ කරලා තියෙන්නේ කිත්තුව පූර්වක 2 4 සියවස කාලය තුළ. රහතන් වහන්සේලා පවා මේකේ වැඩ සිටු බවට සෙල්ලිපියලින් ගල්ලෙන් වලින් පෙන්වලා දීලා තියෙනවා. මේ තමයි කන්තලේ වාන්නල ගම්මානයේ පිහිටි ඓතිහාසික විහාරගල පුණ්‍ය භූමිය. ගම්මානයෙන් පිටට කිලෝමීටර් 2.5 3ක දුරින් තමයි ගමින් ඈතට වියත්පත්. අතීතයේ මහරහතන් වහන්සේලා ධ්‍යාන වැඩූ අදටත් ඉතිහාසයේ නටමුන් අපූර්වට සාක්ෂි දරන මේ පුණ්‍ය භූමියේ සැඟවුණු අතීතයේ සහ වර්තමාන තත්ත්වය පිළිබඳව මෙහි වැඩ සිටින ස්වාමින් වහන්සේ අප සමග හෙළි කළ විස්තරයයි මේ. මහත්ව මේ විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණා දිස්ත්‍රික්කයේ අපි කන්තලේ ප්‍රාතිරියන් කාර්යාලයේ වාංගල ගම්මානයෙන් පිටට කිලෝමීටර් 2.5 3ක දුරින් තමයි ගමින් ඈතට වියත්පත් වෙන්නේ. මේ විහාරස්ථානයේ මේසේ තියෙනවා අලංකාරී දේවල් බලන්න. මේක තියෙනවා මහත්ව ආරම්භ කරලා තියෙන්නේ කිත්තුව පූර්වක 2 4 සියවස කාලය තුළ. කාවන්සි රජතුමා කාලේ තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. රහතන් වහන්සේලා පවා මේකේ වැඩ සිටු බවට සෙල්ලිපියලින් ගල්ලෙන් වලින් පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙන අපිට පොඩ්ඩින් බලා ගන්න පුළුවන්. මේ ගලෙන් නෙරපු හොඳ විශාල පොකුණ. කවදාකවත් පොකුණේ වතුර හින්දෙන්නේ නැහැ. රහතන් වහන්සේලා පැම් පහසුණු පොකුණක් කියලා තමයි මේ සෙල්ලිපියල කියවලා තින්නේ. ඒ වගේම තමයි මේ පොකුණෙන් ඉස්සරහට අපි යනකොට හම් වෙනවා පළවෙනි ගල් වෙනවා. මේ ගල් වෙන තුල ඉදින් කට කොටලා තියෙනවා සෙල්ලිපි. ඒකේ තියෙනවා ඒ වැඩ හිටපු ආම්ගන් වහන්සේගේ හෝ රහතන් වහන්සේගේ නම ඔවා කොටලා තියෙනවා. ඒක එතනින් එහාට යනකොට තියෙනවා තවත් ගල් වෙනවා. මේකේ මේ කටාරම් කොටලා තියෙනවා. පුරාවිද්‍යාවෙන් කිව්වා ලංකාවේ දෙවෙනි පැත්ත දෙකට කොහෙද මහත්තුරු තමයි ඔක්කොම පුරාවිද්‍යාව කැනස් අනේශ්වර කරන්නේ සියල්ල බලන්නේ පිළිපි කියවන්නේ මනසක මේක දෙවෙනි තැනට තියෙන තැනක් කියලා. ඒ කියන්නේ ඒ වගේ දුර්ලභ කටාරමක් මෙතන තියෙනවා. ඒකට හම්බෙන්නේ දෙවෙනි එක බෝ. ඉතින් එතන සම්පූර්ණ ගල් ඇතුළට තියෙනවා මේ ගල් ගුහාව වගේ ඇතුළට යන්න බෙනේ. ඒක කොහාට තියෙනවද දන්නේ නැහැ. සමහරට මේ අපේ පරණයගෙන කතාව තියෙනවා මේ ඔය සීරිල් දක්වාම තියෙන කතාවක් පරණයගේ තියෙනවා. ඒක දැන් වැහිලා තියෙන්නේ. එතනින් අපි එහාට යනකොට තමයි මේ අපේ විශාල ගලක් හම්බ වෙනවා. ඒ ගලේ පරිණාය කියන LTT සංවිධානය පාවේ රහස් මධ්‍යස්ථානකදී හැමතැනම පේන ගල් උට්ට ගියාම එතන හිටියා කියලා කියනවා. අපි ඒක කොහොමද හරියට දන්නේ නැහැ. එතනින් මෙහාට එනකොට ඒක තමයි විහාර ගල කියන ගලක් විශාල ගලක් තියෙනවා. එතනින් පස්සේ මෙහාට එනකොට තවත් ගලක් තියෙනවා. ඒක උඩ තමයි වෙන්නේ කියලා අවුරුදු ගානක් ගොඩට චෛත්‍ය හදාගත්තා. ඒකටත් මහත්වෝ වට බැම්ම නෑ ගිහින් වටේ යන්න බෑ. මොකද වට බැම්ම අර අරස්සක් බට වත් දාලා වලලක් වගේ ගිහිල්ලා ඒ ලස්සට හදාගන්න ගල්පටි පෙර දාන්න තියෙනවා. එතකොට බුදුන් වදින්න යාර මන්දිරයක් නෑ මං ඉන්නේ මෙන්න මේකේ බුදු වෙනක තමයි ඉන්නේ පන්දිරේ කිසි පහසුකමක් ඇත්තෙම නෑ. ඉතාලම දුෂ්කරයි මං නැගිට බලලා තියෙන දුෂ්කරම පන්සලක් දන්නෙත් නෑ. මේ විදියෙන් මේ පන්සල. හැබැයි ඓතිහාසික පැත්තෙන් ගත්තාම අවුරුදු 2200ක් 400ක් පරණ කාවිත රජකාර රහතන් වහන්සේ හිටපු පූජනීය සිද්ධාස්ථානයක්. හැබැයි මේකට බලන්න දේවල් තියෙනවා මාත් කලේ ඇතුළත තියෙනවා. මෙතන ගලකට ගලක් කියලා තව ගලක් තියෙනවා. ඒක ගල අක්‍රවයකට ගලක් ඒකට තව ගලක් තියෙනවා. මෙතන සමාන රජුරුව මෙතන ඉඳන් ඒ ගල උඩට ගිහිල්ලා එතනින් නාල එනවා කියන කතාවක් තියෙනවා. ඉතින් කොහොමද මේකේ ඇතුලේ ගල් තියෙන ගොඩාක් ගල් කණු පුරාවතු වට නටමුන් තැන් තියෙනවා. මෙතනත් තියෙනවා චෛත්‍ය ගරවටි තැනක් මෙතන වැහිලා තියෙන පරණ ටැම්පිට විහාරයක් තියෙනවා. අතන ගරවටි එකක් පොළොටම ගරාවටලා තියෙනවා. ගරාවටලා තියෙනවා.